දුවගේ නම මොකක්ද කියන්නේ ඉස්සෙල්ලාම? මගේ නම අහිංසා. අහිංසා? අහිංසා කොහේ ඉඳලා දෙන්නේ? මම නුවර ඉඳන් තමයි ආවේ. නුවර ඉඳලානේ. නුවර හොඳයිද? ඔව් ඒ පැත්තේ හොඳයි. මේ නුවර කාමරයක් දෙන්නත් එපා. ටීනා! අයිය ආන්ටි ඉඳ ගන්නකෝ. සම්පූර්ණ හරිනේ. දැන් මේ අහිංසා දුවට කාගේ කාමරේද දෙන්නේ කියන්නකෝ. මගේ රූම් එක නම් දෙන්න බෑ. මම වැඩිපුර සැරේ එකක් ගෙවන්නම් ඕනනම් ආන්ටිට. මම යනවා යන්න. කොහෙ සමුවය? මොකක්ද ආන්ටි කිව්වේ? මේ අහිංසා දුවට දෙන්න පුළුවන් ද ඔය කාමරේ මේ මෑත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් මේ ළමයාත් එක්ක. හරි ආන්ටි පුළුවන්. මං ඇදේ මෙයා බිම. ඒකට කමක් නෑ ආන්ටි. මම පෙරලා දාන්නේ නිදාගන්න. ඒක කමක් නෑ නේද? හරි කමක් නෑ. අහිංසා සමුවා මේ අහිංසා දුවට පෙන්නන මේ රූම් එක. ඔයා කොහෙන්ද ආවේ? ඔව් නුවර ඉඳන් ආවේ. ඔයාගේ නම මොකද්ද කිව්වේ? මගේ නම අහිංසා. එතකොට ඔයාගේ ගම කොහෙද? කොළඹ. ඇයි ඔයා ඉන්නද? නෑ මම නිකන් යන්නේ. ඒක නෙමෙයි ඔයා ගම නුවර කියලා කිව්වා නේද? ඔව්. හරි එහෙම දිනානේ. ඔව් පළතුරු කියවම මතක් වුණේ. අපේ අර මෙන්න මේවා ඔයාලට දෙන්න කියලා කිව්වා. මෙන්න මේක හැමෝටම එක්ක නෑ. හැමෝමත් එක්ක ඕනේ නැහැ මම ඉතල තනියෙන් කන්න. උන් බඩජාඩියට ෆෝන් කළා. හරි නෝ කන්නක මං එයාලට දෙන්න. හරි. මම එන වොෂ් එකක් දාගෙන ඉන්න. මම එහානේ දීලා ඉන්න. හරි. ආන්ටි ඕදුවම ඉන්නේ නේද? ආන්ටි මෙන්න මේක දෙන්න කිව්වා අපේ අම්මා. අයියෝ මොකටද දුව අපිට මේවා මේ අරකට දීලා ගන්න සමුණක් කෑවම දුන්න ගමන්. ඒකේ බඩි ජාරින කාටද දෙන්නේ ඒකි. මේ දුව මේ සමුටි කියන්නේ මේ දිනේ ගන්නේ. සමුවගේ හොබි එක මොකද්ද? මගේ උඩින් කණේ. තෝ ඔයා? මගේ හොබි එක පොත් කියන්න. හරි හරි. ඔය කොහෙද යන්නේ? මේ ආවේ මොකටද මේ? මම ආවේ මම තාම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි දැන්ට කොළඹ වල තියෙන්නේ. දන්නවද? දන්නවා මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් නම් දැකලා නැහැ. විශ්වවිද්‍යාලය නම් දැකලා තියෙනවා. හරි. මේකට මට සින්දු කියන්න පුළුවන් මම සින්දුවක් කියලා දෙන්න. සින්දුවක් කියන්නවද? නෝ බලන්න. අයියෝ මගේ මේකප් එකත් අවුල් වුණානේ අනේ. ඔයාලා නිසා. ඔයාලා හරි මේකප් එකනේ. ඔයා දින ගත්ත නේද? දින නම් කීයක් නම් ගත්තාද අනේ මම? Hello Kitty. සමුවා මෙතන දෙනවද? අදන් තියෙන රයිස් ඇන් කරි දානේ. මේවා හැමදාම කාලා මගේ බොඩි හෙල්ත් එකත් සවුත් වෙනවනේ අනේ. ලයිතන් කරි රයිස් ඇන් කරි. හරි. ඔන්න කෝපි ටික දෙන්න මම. සමු ඔයා මගේ එකක් කනවද? හරි. මම එනවා යන්න. හරි. මේ ඔයාගේ පංගුවත් එපානම් කියන්න හොඳේ. නෑ මම මේ බැලු හොදි මාළු ඇතිද කියලා. මේ කියන්නේ මං ඉන්නව කර කන්නේ.
අනේ මේ මම වොෂ් දාගෙන යනවා නිදි ගන්න නවත්තනවද? ඔයා නිදාගන්න මම මේ පාඩම් බඩුත් කරලා ආන්ටිට උදව්වකුත් දෙන්න. හරියි. good night. මම ගොයි. Good morning, auntie. දුව. මේ අහිංස දුවනේ. මම යනවා auntie. ආයේ මේ යුනිවර්සිටි එක යන්නේ. ඔව්. මේ පහට නෙන්නේ. ඔව්. එහෙනම් මේ වැඩ ටික කරගන්න ගිහලා යුනිවර්සිටි. හරි. පරිස්සමෙන් ඉන්න සමුට කියන්න ගියා කියලා. පරිස්සමෙන් යන්න. Good morning, Tina. morning යනවා. යාවේ. aunty good morning. morning. මේ පොළොවේ බඩ දෙන්නේ aunty. මොනහරි වැඩක් කරන්න ගත්ත ගමන් මුත්තේ ආදරේ වාට. ආන්ටි නින්දට ආවද? හරිදලා. නින්දා අර ඥානකද? ඉපෝ යන්න. දුර මහන්සියට මම ඒකක් හදාගෙන ඉන්නවා කොහොමද? මෙතන ඔළුව දානවා නේ අයියර ටීනා එච්චර මාත් එක්ක නැත්තේ එයා මට වැඩි කාත් එක්කවත් ආශ්‍රය කරන්නේ නැහැ ඊළඟ පාර බලන්නේ ගහනවා මම නාවල් කතා එක දෙන්නකෝ. සමු මොනාර කරන වැඩ කිදුත් වෙලා ඉන්නකද මම කරන්නේ මේක. සෙන්සුරාදී ඉඳලා ෆෝන් එකෙන් තමයි වැඩ කරන්නේ. දෙන්නයි. මම ඉතින් ඊළඟ ඔස්සේ කතාගෙන ඉන්න. එහෙනම් දෝදි ඔස්සේ කතාගෙන ඉන්න. මට සිරිමියාගේ ලස්සන. මල පොලා පොඩ්ඩක් රෑ වෙයි හොඳේ. අයියා. ඇන්ටි මම යන පාට චීස් කොත්තුවක් ගෙන්නද? සමු නින්සා What? සෙරපු දෙකෝ සබතු දෙක මම ඩෙක් ෂූස් දානවද මගේ යාළුවෙන්ට හරි දෙන්න නැති. දැක්කේ නැද්ද? මේ ඩෙක් ෂූස් දෙකයි රෝස පාට තට්ටු තට්ටු ගමයි. අර යුනිෆෝම් එක උඩ හදලා. yes yes.
ඒ දෙක මන් දැක්කා ඔන්න ඔය මේ මෙතෙන්ට ඇවිල්ලා අස් කරද්දි මෙතන තියෙනවා. මාත් දැක්කා ඒක මෙතන තියෙන සපත්තු දෙකයි රෝස පාට සපත්තු දෙකක් නේ. ඔව් එහෙනම් කවුරු හරි දෙන්න නැති කවම. දුව පාඩම් කරනවා වගේ. ඔයාලට ටෙස්ට් එකක් තියෙනවනේ. අහිංසා දුව වෙන උන්ට පාඩම් අහිංසා අහිංසා අයි සමහරවිට ප්‍රශ්නයක්. කාගෙන් අහලාද මේ ලිප්ස්ටික් එක ගත්තේ? මම ලිප්ස්ටික් ගන්න. අනේ බබා මීයේ ගාලා වගේ කාලා සල්ලි නැත්තම් කියන්න ඕනේ. අරන් දෙනවනේ. එයාගේ බුරු මුනේ පෙන්න ගන්නවා ආන්ටිට ගිහිල්ලා. ඔව් මෙතන. මගේ අර යුනිෆෝම් එකේ මම ආසම මගේ ගවුමයි සබත්තු දෙක. ඒ දෙකත් උස්සලා මං හිතුවේ වෙන කෙනෙක් උස්සලාද බැරි නම් මේ ඔයා වගේ තර්ඩ් ක්ලාස් අය උස්සන්නේ. මම ඔයාගේ බොරු සමහත්තානේ ප්‍රශ්නේ. අනේ මේ කෝල් පාඩේ වනේ. මම ජීවිතේට කාගේ දුව මොකද්ද දුව ප්‍රශ්නේ? ඇයි දුව අඬන්නේ? නැහැ මම දැක්කන මෙතන ඉඳී අඬනවා. නෑ පොඩ ඇහරොඩ. බෙර කියන්නේ පදු ඇත්ත කියන්නේ. ආන්ටි සමු ලිප්ස්ටික් එක දියන් සමුගේ මම ලිප්ස්ටික් ගන්න නැහැ ආන්ටි ගන්නවද? ඔව් මම දැකලා තියෙනවා මේ මම දුව එහෙම ගන්න නැහැ. බඩු හොරගම් කරන්නවත් නැහැ ආන්ටි. ඒත් එයාලා මාව හවු කරනවා. දැන් අර ටීනම් මෙතනින් මැද්දෙන් පැන්නද? ඇවිල්ලා මම දැක්ක කාමරේ ඇස්සට එනවා. එයා කියවමට තර්ඩ් ක්ලාස් අය කියලා. අනේ තර්ඩ් මම ක්ලාස් ගමේ ඉඳන් ආපු උත්සාහයට මට ඔච්චර වෙනස්කම් කරන්නේ. දුව ගණන් ගන්න එපා දුව අඬන්න එපා දුව දැන් බලමුකෝ අපි ඉස්සරහ වෙද්දි ඉස්සරහට මේ මොකද්ද වෙන්නේ කියලා අඬන්න එපා දුවට දැන් මේ යුනිවර්සිටි එකේ මේ ටෙස්ට් එකක් තියෙනවනේ දුව පාඩම් කරලා ටෙස්ට් එක ලියන්නකෝ අඬන්න එපා ඕවා හිතට ගන්න එපා දැන් එතකොට මේ දුවට ටෙස්ට් එක ලියන්න බැරි වෙයි දැන් අඬන්න එපා අහිංසා අහිංසා ඒ බාරමුකක් තහලා ඉඳ ගන්නකෝ මට සමා වෙන්න මම ඔයාලට දෙන්නට එයා නෙමෙයි මගේ බඩු හොරගම් කරලා තියෙන්නේ මං අර ඩබල් CCTV කැමරාවක් දාලා හයි කරානේ ඒකෙන් දැක්කා මම ඒත් යාට සල්ලි තියෙනවද? සල්ලි තියෙන කට්ටිය තමයි හොරකම් කරන්නේ. ගණන් ගන්න එපා අපි ඕක ඇඩිට් කියලා බලමුද? ආ. ආන්ටි ආන්ටි ඕ ඇයි? මාර වැඩේනේ ආන්ටි. මොකද්ද? ඇයි? කතා කරේ. ආන්ටි ඇයි? මේ මගේ බඩු හොරකම් කරලා තියෙන්නේ ටීනා. ඒක තමයි මම හිතුවා ඕක ගැන. ටීනොච්චර මේ පොෂ් පීපල් කෙනෙක් ඔයගේ හිටියට අනුන්ගේ දේවල් හොරකම් කරලා මෙච්චර කද්දාස් පොෂ් වෙලා තියෙන්නේ. ඒත් ඇන්ටි මම නම් හිතන් හිටියේ නෑ ටිකේ ඒ වගේ කෙනෙක් කියලා.
මට ඕක නිකමට වගේ දැනුණා. අන් කියන්නේ ගිහිල්ලා මට මේ කිව්වේ නැහැ ඉතින්. ටීනා! ටීනා! ඇයි ආන්ටි ඉඳගන්නකෝ. මං